හයි අද මගේ YouTube එකේ පළවෙනි වීඩියෝ එක අද ෂූට් කරන්න යනවා අවුරුද්දක බබෙක්ව මේ බලමු මේ යන වීඩියෝ එකයි ෆොටෝ ගන්න තැනයි ඊට පස්සේ ෆොටෝ එකක් එඩිට් කරන එකයි ඔක්කොම වීඩියෝ එකේ තියෙනවා හම්බෙමු ලයිට් හයිලයිට් පොඩ්ඩක් අඩු කරමු ෂැඩෝ මේ ගන්නට දාමු තිබ්බේ කීයද මේක 4050නේ 4300ට දාමු මේ පොඩි නොයිස් එකක් තියෙනවා ඒ නොයිස් එක අයින් කරන්න ඩීටේල්ස් වල හරි ඔහොම දැම්මා අපි යන් කලර් මික්ස් එකට ගිහිල්ලා ලුමිනන්ස් එකේ ඔරෙන්ජ් ගන්නට දැම්මා ලා 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 ලා. හරි දැනට මේ ටික ඒ ෆොටෝ එකේ හරි දැන් අපි කරන්න ඕනේ ප්‍රීසෙට් එකක් ඇඩ් කරන්න ඕනේ හරි ප්‍රීසෙට් එක හරි දැන් ඔය ෆොටෝස් ටිකම ඕපන් කරමු ඔයාලට දැන් පේන්නේ අපි ෆොටෝස් ගන්න ගියපු තැන වීඩියෝ ටික මුලින්ම අපි රබර් කරේ ගියා ඊට පස්සේ එතන ෆොටෝ ටිකක් ගාලා බීච් එකට ආවා දැන් බීච් එකේ බබාගේ ෆොටෝ ටිකක් ගන්නවා පට්ට දගෙක් ඒගොල්ලෝ පවුලේ නම් පට්ට සපෝට් එකක් දුන්න ෆොටෝස් ටික ගන්න ඉනා ලස්සන තියාගන්න බබාව සුපිරියට වැඩේ වුණා අපි බලමු වීඩියෝ එකේ නියමට ෆොටෝ ටික වැදුනා අපි යන වීඩියෝ එක මූණ තව ටිකක් එළිය කරන්න ඕනේ कंट्रोल आई මේ Mac නිසා कंट्रोल आई නෙමෙයි මේ ඉන්න ඕනේ මේ Windows key එකයි i එකයි අරකේ නම් Windows වල එන්නේ control i මේකේ ඉන්වර්ට් ගන්න ඒක පුළුවන් අපිට
මට කරන්න පුළුවන් මට ෂෝට්කට් කී එක මතක මූණ සුදු කරමු දැන් සොලිඩ් කලර් එකක් ගන්න ඕනේ මේක මූණේ පාට ඔන්නෝම සිලෙක්ට් කරලා මේක දානවා ස්ක්‍රීන් හරිද ඊට පස්සේ මේ zoom කරලා මූණේ අඳුරු තැන් තියෙන්නේ මේ තියෙන්නේ මේට ඒ තැන් ෂේප් එකේ හරි 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 එතන වැඩි වුණාද වන්දනේ එක පොඩ්ඩක් අඩු කරලා හරි එන්න මෙතනත් ඕනේ මේම අපි දැන් පාට වෙනස් වගේ තේරෙන්නේ මේම අරන් මෙන්න මෙතනින් ඇඟේ පාටට මැච් වෙන්න පොඩ්ඩක් මේ පාටද හයිනේ ඒක ගොඩක් දුරට සාර්ථකයි වැඩේ දිනේ අත් දෙක අත ලස්සනට පාට වෙලාවනේ අන්න පරණ තහඩු ගන්නවා කී යනවා මෙන්න මෙතනින් පරණ තාඩු එපා අංකල් මේ අතත් ඒ විදියට කරමු හරි දැන් ෂේප් වලලු ටික එතන හදන්න ඕනේ දැන් චූටි කරමු තව කරමු හරි මේ ගන්නනේ නයිස් මේක මීම වලලු උඩ කරන ඉඳ මේක පොඩ්ඩක් වැඩි කරලා කරමු නැත්තා වෙලා යනවා මම මෙහෙමයි ෆොටෝස් කරන්නේ අපි මේකේ තව පොඩි දෙයක් තියෙනවා ඒකත් කරන්න ඕනේ අපි ඔක්කොම ගනින් අඳුරු තැන් එළිය කරන් ඉමු ඒක ලේසිනේ
ඈ මොකක්ද ඒ උනේ? මෙන්න මේ ආකාරයට මෙතන ඔම පාට කරලා එළිය වැඩි නම් අපි කරමු. ඔව් වැඩි. හරි. අනිත් කකුලෙත් කරාමෙමුකෝ. ඒක ලේසි. ඔයා නිසා හඬලා මගේ ඇසුත් මිදුණා. හරි මං ගෙන්න. හරි ඔමින් එන. තරහ වෙලා හැර කියලා පාළුවේ යන්නේ. හරි කකුලෙන් එළියට පැන්න ටික ඔම පාට අයින් කරලා දාමු. මෙතන අඳුර වැටිලා තියෙන්නේ කකුලේ. අපි එතන නිකන් ෂැඩෝ එක වගේ එන්න. ඔහොම හරි. කකුල් දෙක එළිය වැඩි. දැන් අපි කරන්න ඕනේ ඔම ලොකු කරගත්ත බ්‍රෂ් එක චුට්ටක් අඩු කරමු. හරි අපි බබාගේ අඳුරු දැන් ඔක්කොම සුදු කරා. පොඩ්ඩක් එළිය කරා. දැන් තියෙන කකුල් වල එළිය පොඩ්ඩක් වැඩිනේ. මේ ඒක චුට්ටක් අඩු කරන්න ඕනේ. අර වගේම තමයි කරන්නේ. එළිය වැඩි කරා වගේ තමයි අඩු කරන්න තියෙන්නේ. අපි ඒක කරමු. Windows Shift E ඔබලා ඔක්කොම එකක් කරා. හරිද? ඒක එන්නේ control මේ Windows වලට එන්නේ control එකයි shift එකයි E එකයි. ඔහොම එකක් වෙන්නේ. නැත්තම් මේ දැන් දෙකක් තියෙනවානේ. මේ දෙකට අමතරව ඔක්කොම layers එකක් කරලා ගන්න ඕන නම් Windows එකයි shift එකයි alt එකයි E එකයි. හරිද? එතකොට ඔක්කොම එකක් වෙලා එන්නේ. ඒක Windows වලින් එනවා නම් control එකයි shift එකයි alt එකයි E එකයි. හරිද? දැන් අපි මේක action වලට ගිහිල්ලා හදාගත්ත එකක් තියෙනවා screen retoucher. ඒක දෙන්න ඕනේ. Windows I high pass කියන එක 0.8 දාමු. වැටුණාද? නෑ.
හරි 50 ඇයි ටයිප් වෙන්නේ නැත්තේ හරි මෙහෙම තියමු හරි ඔබලා මේ ස්කින් එක හදන්න යන්නේ හරි 17ට වගේ දාලා වෙලාව යන නිසා මම ඉක්කන්ට රීටච් කරලා වීඩියෝ එක දිගටම ගේන්න ඔපෑසිටි එක පොඩ්ඩක් අඩු කරමු 55ට වගේ දාලා බලමු හැට දෙක හරි 60 ගාන ෂේප්නේ හරි දැන් අපි මේ ඔක්කොම අර කිව්වත් අය control alt shift e ඒ කියන්නේ Mac වල Windows alt shift e අරගෙන ස්මාර්ට් ඔබ්ජෙක්ට් එකක් කරලා අපි යන්න ඕනේ ෆිල්ටර්ස් වල කැමරා රෝ ෆිල්ටර් ඒකට ෂෝට්කට් මේ ෂෝට්කට් කී එක තමයි Windows shift a ඒක Mac වලින් control shift a හරිද ඊට පස්සේ දැන් මේ zoom කරලා අපි ආය කලර්ස් පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගන්න ඕනේ ලස්සනට වැඩි කරා highlight ගන්න දැම්ම shadows අපි මූණ හිමීට කරමු මූණ දැම්ම ඕන්න හරි මූණ පොඩ්ඩක් වැඩිද ගාන්ට දාලා control Windows I brush එක පොඩ්ඩක් ලොක් කරා
මින්නු මෙතන පොඩ්ඩක් සුදු ගතිය වැඩි පීක දැන් ෂේප්නේ හරි අපි දැන් මේ ලේයර් එක මෙහෙම තියාගෙන තව අලුත් එකක් ගන්න ඕනේ මේක ඕෆ් කරලා තියෙන්නේ හරිද දැන් මේක ස්මාර්ට් ඔබ්ජෙක්ට් එකක් කරලා මේක ඇදලා දාන්න ඕනේ මෙතෙන්ට හරි දැන් අර මේකේ තිබ්බ කලර් එක ආවා මේක ඩිලීට් කරලා ගන්නට දැම්ම හරි ෆොටෝ එක දැන් ගොඩක් දුරට හරි දැන් අපි ලොකු කරලා ෂාප්නස් ගතිය වැඩි කරලා ෆුල් දාලා මේව එකක් හදාගන්න ඕනේ හයිද ඊට පස්සේ adjust කරගෙන 333 ඔය ගන්නට තමයි 333 හරිනේ 333 දාලා opacity එක අඩු කරන්න ඕනේ දැන් ලස්සනයි කරන්න කලින් අපි කරන්න ඕනේ අලුත් එකක් අරගෙන ස්මාර්ට් ඔබ්ජෙක්ට් එකක් කරලා Windows Shift A අඩු කරලා ඕකේ දෙනවා ඊට පස්සේ මේක අරන් වටේ පොඩ්ඩක් අඳුරු කරගන්න ඕන. දැන් මම මේ හදන විදියට ඕගොල්ලන්ට හදලා පෙන්නන්නේ වීඩියෝ එකක් විදියට. මීට වඩා ලේසි විදියක් තියෙනවා නම් මටත් පොඩ්ඩක් කියන්න. එතකොට මටත් ලේසි.
හරි අඳුරුණා නේද මගේ ඇති. ඒක අපි පොඩ්ඩක් එළිය කරලා ගමු. හරි. දැන් 아무තු මේකක් ආවනේ. දැන් හරිනේ. ඔන්නෝම තමයි ෆොටෝ එක හදන්නේ. මේ වීඩියෝ එකේ අන්තිමට මම දාන්නම්. දැන් මේමම ගොඩක් හදන්න ගියොත් වෙලා යනවා. ඒක නිසා අපි මේ වීඩියෝ එකේ දැන් මේක හදලා ඉවරනේ ෆොටෝ එක. ලෝගෝ එක විතරයි දාන්න තියෙන්නේ. මේ දැන් උඩින් දාන්නම් එඩිට් කරපු ෆොටෝස් ටික. ඕම වැටේ සිං යාළු උඩින් වැටේ ඕම පෙරීගෙන. දැන් ෆොටෝස් ටික එනක් කොල්ලෝ ජය වේවා. වීඩියෝ එක හොඳයි නම් දෙයක් ඉගෙන ගත්තා නම් ෆොටෝෂොප් පුරුදු වෙන්න උදව් වුණා නම් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. බයි බයි යාළුවෝ, ජය වේවා.